ඇමරිකානු ජනාධිපතිවරයා සිය මංගල කතාවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ප්‍රතිපත්ති අතර තීරුබදු පැනවීම රටවල් කිහිපයක ආර්ථික වර්ධනයට දැඩි බලපෑම් එල්ල කරලා තියෙනවා. මෙම තීරුබදු පැනවීම නිසා දකුණු කොරියාවේ ආර්ථික වර්ධනය දැඩි අවධානමකට ලක් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා දකුණු කොරියාව කියන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගත් ආසියාතික රටක් කියලා. පසුගිය වසරේ අගභාගයේදී දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් විසින් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග රට තුළ දැඩි අර්බුද රැසක් නිර්මාණය වෙනවා. ජනපතිගේ මෙම ප්‍රකාශයට එරෙහිව එරට ජනතාව වීදි බසිනවා. පසුව පාර්ලිමේන්තුව තුළින් ඔහු තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගනු ලබනවා. නමුත් ජනාධිපතිවරයා මේ වන විට නිදහස ලබලා තියෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශය එරට ආර්ථික වර්ධනයට බොහෝසේ බලපෑම් එල්ල කරලා තියෙනවා. බොහෝ ආයෝජන රටින් ගලා යනවා. උද්දමනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා. බොහෝ කර්මාන්තශාලා වසා දැමීමත් සමග සේවකයින්ට රැකියා අවස්ථා අහිමි වෙලා තියෙනවා. ඒ අතරතුර ඇමරිකාව විසින් තීරුබදු පැනවීමත් සමග මේ වෙළඳ යුද්ධය නිසා කොරියාවේ වාර්ෂික වර්ධන වේගය ලබන වසරේදී 0.0.4කින් පහත වැටිය හැකි බවත් එය තවදුරටත් 1.4ක් දක්වා වර්ධනය විය හැකි බවත් එරට කොරියානු බැංකුව විසින් පසුගිය මාර්තු 13 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ට්‍රම්ප් පරිපාලනය තීරුබදු ප්‍රතිපත්තිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉක්මනින් සහ වැඩි ත්‍රීව්‍යතාවයකින් පනවනු ලැබූ නිසා එය ගෝලීය සහ දේශීය ආර්ථිකයට වැඩි බලපෑමක් එල්ල කරන බව බැංකුව විසින් වැඩි දුරටත් සඳහන් කරනවා. ඇමරිකාව විසින් චීනය හැර වෙළඳ හිඟයක් ඇති අනිකුත් රටවලට පහළ මට්ටමේ තීරුබදු පනවනවා. 2026 වසරේදී මෙම තීරුබදු ක්‍රමයෙන් අඩුවේ යයි ඔවුන් උපකල්පනය කරනවා. මෙම තීරුබදු සහ අනෙකුත් බාහිර සාධකවල පවතින අවිනිශ්චිතතාවය වැඩිවීම හේතුවෙන් කොරියාවේ අපනයන මත යැපෙන ආර්ථිකය විශාලතම අභියෝගයකට මුහුණ දී සිටින බව වෙළඳපොළ නිරීක්ෂකයන්ගේ අදහස වෙනවා. මේත් සමග කොරියාවේ විශාලතම අපනයන ගමනාන්තය වූ චීනය අර්ධ සන්නායක විදුලි වාහන සහ බැටරිය ඇතුළු තීරණාත්මක තාක්ෂණික කර්මාන්තවල ප්‍රබල තරඟකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. දකුණු කොරියාව තුළ දේශීය පාරිභෝගිකයින්ගේ සහ දේශීය ව්‍යාපාරවල විශ්වාසය දැනටමත් සැලකිය යුතු ලෙස පහත වැටිලා තියෙනවා. නමුත් ඵලදායීතාවයේ ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට ඔවුන් මේ වන විටත් යොමු වෙලා තියෙනවා. IMF කොරියානු දූත මණ්ඩලය අඩු උපත් අනුපාත සහ වයස්ගත ජනගහනය හේතුවෙන් විභව වර්ධනයේ පහත වැටීම පිළිබඳ ඔවුන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ අනුව විදේශ ආයෝජන රට තුළට ලබාගත හැකි සියලුම උපක්‍රම ඔවුන් මේ වන විට දියත් කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවලට සේවකීන් බඳවා ගැනීම දැනටමත් අඩු කරලා තියෙනවා. තවද දේශීය මුදල් පිටතට ගලා යාමට නොදී තම රට තුළම භාවිත වීමට ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනු ලබනවා. දකුණු කොරියාව ශ්‍රී ලාංකිකයින්ගේ සිහින දේශය වෙනවා. මේ පිළිබඳව ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.